ආයුබෝවන් ඔයාලා හැමෝටම අදත් මගේ වීඩියෝ නරඹන්න එකතු වෙන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපිට යම්කිසි කාර්යයක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව අපි හඳුනා ගන්න ඕනේ. ඔන්න ඉතින් ඒ සීමාව හඳුනාගත්තොත් අපිට එම කාර්යයේ සාර්ථකත්වය දකින්න හරිම පහසු වෙනවා. ඔන්න ඉතින් ඒ සිතුවිල්ල පිළිබඳව ඔයාලට හිතන්න ඉඩ තියලා අදත් මගේ වීඩියෝ එක ආරම්භ කරනවා. ඔයාලට මම අද වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා දාස්පතිය මල් සම්බන්ධව අහලා තිබුණ ප්‍රශ්න වලට උත්තර අරගෙන. ඒ නිසා ඉතින් ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න වලට ගැටලුවක් නැතුව ඒවට උත්තර දැනගන්න පහසු වෙයි. ඔයාලා මුලින්ම අහලා තිබුණේ දවල් කුමාරියා වගාවේදී අපි කප්පාදුවේදී එකතු කරන්න කිව්ව මම අර බිත්තර සාන්ද්‍රණය දාස්පතිය වගාවට සුදුසුද කියලා. ඉතින් මම කිව්වේ එකයි අර දාස්පතිය වගාවේදී ගොඩාක් වෙලාට ප්‍රබලත්වයක් දක්වන්නේ පස් මිශ්‍රණය. ඉතින් මම ඒක ඒ පිළිබඳ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ පස් මිශ්‍රණය මම කොහොමද හදාගත්තේ ඒක අවුරුදු දෙකක් තිස්සේ අඛණ්ඩව මම පවත්වාගෙන එන විදිය පිළිබඳ වීඩියෝ එකක් තියෙනවා. ඔන්න ඉතින් ඒ රහස තියෙනවා ඒ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම. ඒක නිසා ඇත්තටම අපිට දාස්පතිය වලට මේ සාන්ද්‍රණය එකතු කරන්න අවශ්‍ය නැහැ. මොකද ගොඩාක් වෙලාවට මේකේ මුල පද්ධතිය වැඩ කරන්නේ වෙනත් විදියකට. ඒක නිසා මේ මුල පද්ධතියට ඒ සාන්ද්‍රණය එකතු කිරීමෙන් සමහර වෙලාවට දිලිරණ ආසාදන එන්න ඉඩ තියෙන්න පුළුවන්. ඒක නිසා මම කවදාවත් ඒ සාන්ද්‍රණය දාස්පතිය වගාව සඳහා එකතු කරන්නේ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට පස් මිශ්‍රණයේ ප්‍රබලත්වය මත තමයි දාස්පතිය වගාවේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවොත් ඔන්න සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ විස්තර ඔයාලට දැනගන්න පුළුවන් වේවි. ඔයාලා ඊළඟට අහලා තිබුණේ දාස්පතිය වගාවේදී භාවිතා කරන්න පුළුවන් දිලිරනාශකයක් තියෙනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මම කියවනේ මගේ වගාවන් සඳහා මම හදාගත්ත මම අත්දැකීමෙන් ලැබපු දේවල් අනුව තමයි මම ඒවා හදාගෙන සාර්ථකත්වයේ බලලා වලට කියන්නේ කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි බලමු මේ දිලීර ආසාදන ඇති වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද කියලා. මේ වගාවේදී නම් ගොඩක් වෙලාවට දිලීර ආසාදන එන්නේ පොහොර මිශ්‍රණයත් එක්ක. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි පොහොර මිශ්‍රණය කරනවා නම් මේකට හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි යොදන පොහොර වර්ගයේ සමහරට මේ වගාවට ගැලපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පොහොර දාන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පැලේ ආසන්නයට පොහොර වැඩියෙන් වැටිලා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට මේ පැල ඇටියට දිලිර ආසාදන එන්න ගොඩක් වෙලාවට හේතු සාධක වෙනවා. ඉතින් මම කිව්ව දේ මතක නම් වලට පස් මිශ්‍රණය අපි හරියට හදාගත්තා නම් ඇත්තටම අපිට ආයි පොහොර යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගාව සඳහා. ඒක නිසා තමයි මම අර නිරන්තරයෙන්ම කිව්වේ අපේ පස් මිශ්‍රණය පිළිබඳව අපි සැලකලා මත් කරනවා දාස්පතිය වගාවේදී පොහොර යොදා ගන්න එක එච්චර අවශ්‍යතාවයක් නෙමෙයි. දාස්පතිය වගාවේදී ගොඩක් වෙලාවට පැලේ සාමාන්‍යයෙන් පැල අවධියේදී රෝගාබාධ එනවා හරි අඩුයි. පැල අවධියේදී රෝගාබාධයක් දාස්පතිය වගාවට එනවා කියන්නේ පැල ඇටිය ආයි වර්ධනය වීම අනිවාර්යයෙන්ම හීන වෙනවනේ. ඒක නිසා අපි ඒ වෙලාවට කරන්න ඕනේ අනිවාර්යයෙන්ම පැලේ උගුල්ලා දාන එක තමයි. මොකද ඉතින් මලක් පිපුණත් පුංචි වල තමයි පිපෙන්නේ. සාමාන්‍යයෙන් මල් පොහටු හට ගන්න කාලේ තමයි සාමාන්‍ය පුංචි රෝග වලට මේවා වාජනය වෙන්නේ. එතකොට අපි මේ විදිහ අඳුර ගන්න ඕනේ. ඉතින් අපි කරන්න ඕනේ ගොඩක් වෙලාවට අර කුරිත්තගේ රෝගය එනවා, පිටුමකුණගේ රෝගය එනවා, ඊළඟට අර පුංචි පණුව වර්ග එකට එකතු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තව තියෙනවා අර මල් පොහොට්ටු කළු පාට වෙනවා. කියන්නේ මල් පොහොට්ටු එනවා කළු පාට වෙලා ආයි මල් පොහොට්ටුව පිපෙන්නේ නැතුව යනවා. ඉතින් මේ වගේ කෘමි හානි නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔන්න මං ඉතින් ඒ සඳහා ඔන්න මං ප්‍රතිකාර කරපු අත්බෙහෙතක් ඔන්න ඔයාලට කියන්නම්. ඔයාලා දන්නවා චූටි බබාලා භාවිතා කරන ඕඩිකොලොන්. ඉතින් මේ ඕඩිකොලොන් එකක් ගත්තොත් අපි සැර නැති එක ගමු. ඒ කුප්පියක් අපි ගත්තොත් ඒකෙන් අර පියනෙන්
එකක් විතර අරගෙන වතුර ලීටර් 4මාරකට එකතු කරලා ස්ප්‍රේ කරන්න. හැබැයි මේ දේ කරන්න ඕනේ ඔයාලා මල් පෝට්ටු කුඩාවට දකින්න අවස්ථාවේදී තමයි. ඔන්න ඒ වෙලාවේදී මේ ප්‍රතිකාරය කරනකොට දාස්පතිය වගාවේදී හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේක සති 3කට විතර සැරයක් කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් හොඳයි. අර රෝගාබාධ වලට ගොදුරු වෙන එක ගොඩාක් වෙලාවට අඩු වෙනවා. අර කුලිත්තගේ රෝගේ පණු වෙන දේවල් ඉතින් පණුව එකෙක් දෙනෙක් හරි ඇවිල්ලා නම් අපි කලින් යාලව අයින් කරලා ඉමු. මොකද නැත්තම් යාලට සමහර විට හානියක් වෙන්න ඉඩ තියෙන නිසා. ඉතින් එන්නේ ප්‍රතිකාරය කරලා බලන්න. ඉතින් මගේ එහෙම ආපු වෙලාවට මම කරපු ප්‍රතිකාරයක් තමයි ඔය සාර්ථක වුණ ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලත් කරලා බලන්න. කරලා බලලා සාර්ථක වුණාට පස්සේ ඉතින් මට කමෙන්ට් එකකුත් දාන්න ඒ පිළිබඳව කියලා. ඉතින් අද තියෙන්නේ ඉතින් අපේ ප්‍රදේශයට නම් ඉතින් වැහිබර කාල ගුණයක්. ඉතින් ඒක නිසා ගොඩාක් ලොකු වීඩියෝ එකක් කරන්න මට වෙලාවකුත් නැහැ. ඉතින් මගේ රාජකාරී ජීවිතයේ තියෙන බහුලත්වය නිසා සමහර වෙලාවට මගේ වීඩියෝ වෙලාවට ගේන්න අතපසු වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වුණත් ඔයාලට මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අද මගේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ වීඩියෝ බලලා ආදරෙන් අමතක නොකර ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.